තමයි අපි දැන් අද ස්කින් එක ගැන බලමු අපේ. එතකොට අපිට තියෙනවා ස්කින් වර්ග හතරක් විතර. හතරක් නෙමෙයි පහක් විතර තියෙනවා. අපි එකෙන් මූලික වශයෙන් අපි ගන්නේ කියන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. dry skin, oily skin, normal skin and mixed site summer. හරිද? එතකොට අපිට තව තියෙනවා අපිට පුළුවන් මොනවද මං කිව්වේ ඔයගලන්ට ඇලර්ජි හැම වෙලේම වෙනවා නම් මොනවද? sensitive skin. කියන්නේ අති සංවේදී. ඒ කියන්නේ සංවේදී කියන්නේ මොනවා හරි අපිට අල්ලන්න බෑ සමහරට තැල්මක් වගේ අල්ලුවොත් ඉදිමෙනවා නේද? කෙස් අපිට හිතන්නකො අපි ත්‍රෙඩින් එකක් කරොත් එහෙම සමහර අයට ත්‍රෙඩින් කරන්න බෑ. ඉදිමෙනවා, පැල්ලම් එනවා. එතකොට පොඩ්ඩ නැත්තම් ඉක්මනට මේ වෙනස් වෙන හැමකට තමයි අපි කියන්නේ සංවේදී සමක් කියලා. හරිද? එතකොට අපි dry skin එකක් ගැන කතා කරොත් එහෙම dry skin එක කිසිම ඒ කියන්නේ ලස්සනක් නැහැ. ඒ කියන්නේ තෙත ගතියක් නැති, ඉක්මනින් රැලි වැටෙන ස්වභාවයක් තිබෙන, එහෙම නැත්නම් අපි හිතමුකෝ වැඩි සීතලකට එහෙම පැලෙනවා වගේ. එතකොට පොතු නේද? කුඩු හැලෙනවා වගේ අපි කියන්නේ නිකන් හරි ගොඩාක් වියලි. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඉක්මනින් රැලි වැටෙන. ඒ කියන්නේ ටිකක් ඉක්තා ඉක්මනින් වගේ ටිකක් වයසට යන්න බලන ස්කින් එකක් තමයි අපේ කියන්නේ අපි dry skin එක. එතකොට ඊළඟට අපි ගත්තාම oily skin එක. oily skin එකේ සාමාන්‍යයෙන් oily skin එක හොඳයි. මම ඔයගලන්ට ඉස්සෙල්ලත් කියලා දුන්නා. තෙත ගතිය වැඩි හරියක් තියෙනවා oily skin එකේ. හැබැයි අපි හිතමුකෝ කුණු දූවිලි ඉතා ඉක්මනින් කොයි හරි අපි එළියට ගියාම ටක් ගාලා අපේ මූණට ඇදිලා ගන්න පුළුවන් එකක් තමයි ඉතින් oily skin එක. දැන් සාමාන්‍ය අපි ටිෂු එකක් දාලා පිහ දාලා කොහේ හරි ගිහින් ආවම ඒකේ ඔක්කොම දූවිලි කොහොමද දූවිලි බැඳෙනවා. නමුත් මම හිතන්නේ අනිත් හැමවල වලට වඩා ස්කින් වලට වඩා oily skin එක එහෙම වෙනවා. එතකොට oily skin එකට සාමාන්‍යයෙන් හැම skin එකකට මේ කියන්නේ අපි හිතමුකෝ dry එක, oil එක, normal and mix එක ඕන එකකට blackheads and whiteheads තියෙනවා. ඒතර oily skin එකට අනිත් ඒවාට වඩා ටිකක් වැඩිපුර පේනවා. හරිද? හැබැයි oily skin එක ඉක්මනින් රැලි වැටෙන්නේ නැහැ. නමුත් ඉතා ඉක්මනින් අර කුණු තෙල් දූවිලි බැඳෙන්න සුළුයි. හරිද? ඊට පස්සේ අපි normal skin එක ගන්න. normal skin එක කියන්නේ සාමාන්‍ය සම. සාමාන්‍ය සම ඇතරම හොඳයි. ඒකේ කිසි දෙයක් නැහැ. හැබැයි මේ හැම skin එකකටම අපි blackheads whiteheads එනවා කියලා කිව්වා. ඒතකොට සාමාන්‍ය pimples එහෙම අඩුයි. එන්නේ නැහැ. සාමාන්‍යයෙන් pleasant type එකක් තියෙන එකකට තමයි අපි කියන්නේ normal skin. ඒතර මිශ්‍ර සම. ඒතර මිශ්‍ර සමට තමයි blackheads, whiteheads නේද? ලොකු ගෙඩි, පැල්ලම්, කළු පැල්ලම් ඔය ඔක්කොම තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩාක් ගොඩලි වගේ තියෙන මේ අවර්ණයි. ලස්සන නැහැ. එතකොට ඒකට මොනවා කරත් අර දැන් අපි හිතමුකෝ අපි මේකප් එකක් කරා කියලා. සාමාන්‍යයෙන් මේකප් එකක් කරත් අපිට සෑහෙන එක වහන්න වෙනවා. දැන් අනිත් normal skin එකකට oily skin එකකට simple makeup එකක් ඒ dry skin එක උනත් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් තෙත ගතිය නැති වුණාට dry skin එකට එහෙම ඒක ඔක්කොටම makeup කරන්න පුළුවන්. ඒ වුණාට අර මිශ්‍ර සමර ටිකක් ඒ කියන්නේ කරාට එච්චර ලස්සනක් හිටින්නේ නැහැ. ඉතින් එහෙමනම් ගොඩාක් අපි ගාන ෆවුන්ඩේෂන් ඔක්කොම ගොඩාක් ඇප්ලයි කරන්න වෙනවා. ගෙඩි ඔක්කොම පැල්ලම් ටික වහන්න. තේරුණාද? ඉතින් ඒක නිසා ඔය වැඩිපුර අපි මේ කියන්නේ ඔය හැමවල ටික ගැන තමයි. එතකොට අපිට පුළුවන් දැන් normal skin සාමාන්‍යයෙන් dry skin එකකට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි තෙතමනය ලබා දෙන ක්‍රීම් වර්ග. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් එහෙම ගන්නකොට කොයි වෙලයකවත් dry skin එකට තියෙන එකක්ම තමයි face wash එක. සාමාන්‍ය අපි සබන් එකක් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් face wash එකක් පාවිච්චි කරනවා නම් cleanse එකක් පාවිච්චි කරනවා නම් හැම වෙලේම හිතා ගන්න ඕනේ එකම brand එකකින්. ඒ කියන්නේ එකම වෙළඳ නාමයක් යටතේ. ඒ කියන්නේ අපි දැන් හිතමුකෝ දැන් අපිට දන්නවනේ එක වර්ග තියෙනවා නේද? Forever නේද? Nature Secrets එහෙම නැත්නම් මොනවද Sentives ඔය වගේ එක තියෙනවනේ. දැන් තියෙන Dr. Russell's නේද? Ponds ඔය වගේ brand එකක් අපි ගන්නවා නම් සාමාන්‍යයෙන් අපේ ක්‍රීම් එක අපි දැන් මූණට එදිනදා පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම face wash එකත් ඒකෙන්ම ගන්න ඕනේ. එතකොට අපි ගන්න ක්‍රීම් එක උනත් ඒකෙන්ම ගන්න ඕනේ. night cream එකක් use කරනවා හුඟක් වෙලාවට ඒ brand එකෙන්ම ගත්තාම තමයි ගොඩක් හොඳ. එතකොට මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ.
දැන් සමහර අයට දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ටිකක් දවස් ගිහින් එකම ක්‍රීම් එක පාවිච්චි කරගෙන ගිහිල්ලා ඊට පස්සේ තව ටිකක් කල් ගියහම වෙන එකක් ගන්නවා. එතන මොනවද වෙන්නේ? සමහර අය කියනවා කසන්න ගත්තා, පළු දානවා, ගෙඩි දානවා නේද? චූටි චූටි බිබිලි දානවා. ඒ වගේ එහෙම වෙන්න එපා. එකින් එක මාරු කරන්න එපා. ඔයාට ඒක හරි ගියා නම් ඔක එයා දිගටම පාවිච්චි කරන්න ඉගෙන ගන්න. තේරුණාද? එතකොට ওই ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒතර අනිවාර්යයෙන්ම තෙල් සහිත සමක් නම් තෙල් සහිත සමට අදාළ ඒ වර්ගය ගන්න ඕනේ. සාමාන්‍ය සමට දැන් නම් තියෙනවා නේද? normal to dry skin, normal to oily skin එහෙම කියලා තියෙනවා. ඉතින් මේ වගේ බලලා තමයි අපි පාවිච්චි කරන්න ගන්න ඕනේ. දැන් ළමයි සාමාන්‍යයෙන් අපි කාන්තාවනේ නේද? ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අපිට තියෙන අනවශ්‍ය මුහුණේ තිබෙන අනවශ්‍ය රෝම අපිට ඉවත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට ඇත්තටම මුහුණ එළියයි. ඒ කියන්නේ දැන් අපිට මුහුණේ අපි එකට කියන full face threading. සම්පූර්ණ මුහුණ නූලෙන් තමයි අපි නූලෙන් ගන්න නිසා තමයි threading කියන්නේ. හරි? එතකොට ඇත්තටම ඒ කළු දැන් කෙස් ඉවත් වුනහම මුහුණ එළියයි. එතකොට ඒ වගේම අපේ තියෙන ඇහි බැම eyebrow. eyebrow එතකොට සාමාන්‍යයෙන් අපි හැදුවාම අපිට නීට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නකෝ ඕන තැනකට ගියාම ටිකක් ලස්සනට ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට පුළුවන් මූණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන්. ඒතර eyebrows හදන්න පුළුවන්. eyebrows හදන ක්‍රම තියෙනවා. ඒ වුණාට ගොඩක් මේ කියන්නේ long lasting එක දීර්ඝ කාලීනයි. මම කියන්නේ මාසයකට විතර සැරයක් අපිට හදා ගන්න පුළුවන් නූලෙන් හැදුවාම. මොකද නූලෙන් හදපුවාම අපේ තියෙන හැම ඇතුළට තියෙන රෝම බල්බ් එකේ ඉඳගෙනම මේ කෙස් ගැලවෙනවා. එතකොට අපිට පුළුවන් මේ වගේ නයිෆ් එකක් යූස් කරනවා නම් මේ වගේ බියුටි නයිෆ් එකක් මේකෙන් වෙන්නේ මතු පිටින් කැපීමක් පමණයි. සාමාන්‍යයෙන් දැන් මේක තමයි යූස් වෙන්නේ. මේ හැබැයි මේකෙන් රිදෙන්නේ නැහැ. ත්‍රෙඩින් කරනකොට හැම ඇතුළින් ඉඳන් ගැලවෙන නිසා ඇත්තටම පොඩ්ඩක් දැනෙනවා. දැනෙන්න ඕනේ නේද? සංවේදීන ස්කින් එක. ඉතින් ඒක නිසා මේකෙන් ඉක්මනින් වැවෙනවා කියන්නේ මෙහෙමයි. අපි මේක ඇතුළින් ඉඳන් ගලවගෙන එනකොට ඒකත් එක්ක වැවිලා තමයි එළියට එන්න ඕනේ රෝම ගහ. කූපේ. ඒතර මේකෙන් වෙන්නේ උඩ මතු පිටින් කැපීමක් පමණයි. ඒකයි අපිට රිදෙන්නේ නැත්තේ. එතකොට ඒක නිසා තමයි ඉතින් ඊට පස්සේ දැන් මේ මතු පිටින් කැපිලා ඒ ප්‍රමාණෙත් එක්ක වැවෙනකොට ත්‍රෙඩින් එකට වඩා ඉක්මනින් මේක වැවෙනවා. ත්‍රෙඩින් එකෙන් වැවෙන්නේ නැහැ කියන හේතුව ඒකයි. නැත්තම් දෙකෙන්ම වෙන්නේ එකම දේ තමයි. වෙනස තියෙන්නේ අර මේ ත්‍රෙඩින් කරනකොට ඇතුළින් ඉඳන්ම ගැලවිලා යන එකයි මේක මතු පිටින් කැපීමක් පමණයි. ඒක තමයි මේකෙන් කපනකොට රිදෙන්නේ නැහැ කියන්නේ. හරි. අපි දැන් බලමු ත්‍රෙඩින් එකක් කරලා කොහොමද කරන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ත්‍රෙඩින් එකක් කරනකොට ටිකක් නූලට කැපෙන්න බලන නිසා මෙයාට කියන්න ඕනේ හොඳට ටිකක් ඇදලා අල්ල ගන්න කියලා. එතකොට ඒක ලේසි. හරි? හරි පුතා දැන් අද. eyebrows අපි හදන ක්‍රම තියෙනවා. එකක් සාමාන්‍ය V shape වගේ කියනවා. එතකොට දැන් rainbow shape වගේ තියෙනවා. සමහර හැමවල් කියන්නේ මූණේ හැඩය අනුව අපි හදන ක්‍රම වෙනස් වෙනවා. හුඟක් වෙලාවට ඉතින් සාමාන්‍යයෙන් දේ තුනක් ආකාරයට හැඩ කරනවා නම් තමයි ඉතින් ලස්සන. හැබැයි ඒක එක එක්කෙනාට එක එක විදිහට හදන්න පුළුවන්. අපි දැන් බලමු මෙයාට අපි කොහොමද හැදලා තියෙන්නේ කියලා අපි පෙන්නලා බලමු මෙයාගේ හැඩේ හොඳයිද කියලා නේ. හරිද?